බොන්නේ නැති කොල්ලෝ ඉන්න උන්ට මේක තේරුම් කරන්න බෑ උන්ට අරාබි සාහිත්‍ය වගේනේ හැබැයි ඉතින් කොල්ලෙක් වුණා චොට්ටක් බොන්න ඕන ඉස්කෝලේ කාලේ අලුත් එක්ක බොන එක වෙනයි කන බොන මිනිස්සු කියලා අපි කියන්නේ. තමන් බොන පන්ති පාන්තර වෙනස් වෙනවා කාලෙන් කාලට ඒක අපි තේරුම් ගන්න බෑ ඔය ඉස්සර බීපු කට්ටිය නෙමෙයි දැන් බොන්නේ ඒ එන කාලවල වලදී සමහර මිනිස්සුන්ට එක්ක බීලා බලන්න මේ මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන සමහර දේවල් ටිකක් ඇත්ත මනුස්සය අඳුර ගන්න පුළුවන් එකක් මරා ගන්නනොත් ඉන්නවා බීලා එහෙම උන් එකට අඩුවෙන් බොන්න හැමෝගම තියෙන හීනෙක කෑල්ලේ අන්තිමටම තියෙන සල්ලිනේ. අවසන් ප්‍රතිඵලය ඒක තමයි සුපිරි ප්‍රතිඵලය ඒ ප්‍රතිඵලය අත්විඳපු කෙනෙක් දැනටමත් මේ විදිහට අත්විඳලා අවසන් ජීවිතේ. තාමත් මල්ලි ඉතින් ජීවිත ප්‍රැක්ටිස් කරනවානේ තව දුරටත් මට කරන්න වැඩ තියෙනවා මං ආස දේවල් තියෙනවා ඒ වැඩ ටික කරගෙන යනකොට මට සල්ලි එනවා කියලා මම දන්නවා සල්ලි බලාගෙන ඒ වැඩ ටික මම එලන්නේ නැහැ කවදා මට ඕනේ වැඩ කරන්න සල්ලි දෙවනෝ තියාගන්න වැඩ කරන්න කරන නිර්මාණයට අවංක වෙන්න ලස්සන ගයක් හදලා වාහනයක් අරගෙන දියුණු වෙන්න එක හැමෝගේම ආසාවන්නේ. ආසාව නෙමෙයි බම් ඒක මස්ට් එකක් සමහරකට අනේ මට මෙහෙම එකක් නේ මට මේ කාලා බීලා ඉඳලා ඉන්න තිබ්බනම් ඇතිනේ කියලා මොන රෙද්දක්ද බං ඒ බොරුද? ඒ බැරි එක අර මංගේ බ්ලේම් කරන එක කම්මැලියට හිතනවා මේ මොන්නේ කාලා වෙලි තියෙන නැහැ මේ ලෝකයේ තරුපන්තිය හෝටල් හදලා තියෙන හොඳම වාහන හදලා තියෙන මිනිස්සුන්ට පදින්න බං පිටසක්කල ජීවින්ට නෙමෙයි ඉතින් ඒකක් ගන්න බැරි වෙන්නේ ඇයි කාටවත් ගන්න බැරි දෙයක් නැහැ. මේ ලෝකෙ බෑ කියලා දෙයක් නැහැ මචං හැමෝටම පුළුවන්. ප්‍රැක්ටිකල් උදාහරණ අපි දෙන්න ආපු දැන් අපි දන්නවා අපි හීනකින්වත් හිතුවද මේ වගේ තැනක ජීවිතේ නතර වෙයි කියලා අපි ආවිත්. මට ජෙට් එකක් ගන්න වගේ නිකන් පුකේ අමාරුවක් එහෙම ගන්න නැහැ මට ජෙට් එකක් ගන්න පුළුවන් හොඳයි හැබැයි බැරිත් නැහැ. බැරිත් නෑ ඒක ඉස්සරහට පුළුවන් වෙයි කවුරු හරි කියනවා නම් මේ ලැබිලා තියෙන දේ සෑයීමකටපත් වෙන්න ඕන කියලා ඒක හරි තමා ළඟ තියෙන දේ තමා සෑයීමකටපත් විය යුතුයි හැබැයි තමන්ගේ කැපැසිටි එක දැන දැනත් වැඩ නොකර ඉන්න මහා ගොබ්බයෝ